හදන බන් එකක් මේ ඒක මම මේ පැකට් එකේ 4ක් තිබ්බනේ 3ක් අද ඇන්ටි කෙනෙක් ආවා ඒ ඇන්ටිට දුන්නා කන්න කියලා. ඒ ඇන්ටි නම් ඒව හදන්න දන්න කෙනෙක් නෙමෙයි. දුප්පත් ඇන්ටි කෙනෙක් නිකන් කයි තේ බීලා ඒව කන්න පුළුවන් ඉතින්. මං දුන්නා 3ක් දුන්නා එකක් තියාගෙන. මේ මගේ බර්ගර් පැටි එක කැඩුනා යාළුවනේ අයිස් පිටින් ගලවන්න ගිහින්. ඒක දැන් හදාගන්න හදන්නේ දාලා. මේ එකයි තියාගත්තේ ඒකෙත් මම පිනක් කරගත්තා. මං එහෙමයි පින් කරගන්නේ. අහුවෙන හැම වෙලේම මොන හරි තියෙන දෙයක් හරි දීලා පිනක් කරගන්නවා. හරිද? මේක අපි දැන් බටර් ටිකක් ගාගමු. හරිද? දැන් මේ බටර් එක මම හදන ගෙලියෙන් තියලා තිබ්බා. නැත්තම් ගල් ඉන්නවනේ. ගල් පිටින් ගාන්න බෑනේ. මේක ගාලා දෙපැත්තෙන්ම රෝස්ට් කරගන්න හදන්න. සලාද කොළ චුට්ටකුත් අරගත්තා. හරිද? මේ චීස් එදා මං අරන් ආවේ. ඒකනොත් පෙත්තක් දානවා. පෙති 6යි තියෙන්නේ. මේ 6යි තියෙන්නේ 900ක්. හොඳයි නේද මගේ පින් වැඩ. මම ඒකෙනොත් 3ක්ම දුන්නා යාළුවනේ. එකක් ඇති කියලා හිතුණා ඒගොල්ලෝ බඩ පුරව ගන්නවනේ මේ බනිස් ගෙඩිය හරි කාලා කියලා. මම දුන්නා. දැන් අපි දැන් ඇති නේද ටික රෝස් වුණානේ. කෑල්ලකුත් කපලා තියාගන්න පුළුවන්. චීස් දාලා මේකට මේ අරක බෙද ගන්නත් ඕනනේ. බර්ගර් පැටි එක. ඊට පස්සේ එහෙම රත් කරලා ගන්න තමයි. මේක ටිකක් කොටුවට කපා ගත්තා නම් හරි නේද? නැත්නම් අතුරට දාන්න බෑ. දැන් මේ චීස් කෑල්ල දෙක මෙහෙම තිබ්බේ. මම උඩ තියාගන්න පුළුවන්. බලන්න මාපු පැටි જાතිය තමයි ඒක. දාන චුට්ටක් උණු කරලා ගමු නේද? එතකොට හරි නේද? චීස් එක නැත්නම් මේ දිය වෙලා ලුණු තැම්බෙනවනේ. මේක උණුවෙන්ම තියමු. මේක උණුවෙන්ම තිබ්බහම චීස් කෑල්ල තව ටිකක් දිය වෙනවනේ. දැන් මේකට මේ ලුණු කෑල්ල නෙමෙයි සලාද කොලේ තිබ්බේ නෑනේ. චූටි සලාද කරමු තියෙමු චූටි එකක් නේ. ගාකිනුත් කැපුවා. හිතින්නෙත් නෑ යාළුවනේ. ඒකට මයොනයිස් ඒවා මේවත් තියන්න පුළුවන්. ඒවා තියනවා මම දාන්නේ නෑ. මට මේ චුට්ට ඇති. ඕම තමයි. ඔන්න හැදුවේ. චීස් එක දිය වෙලා තියෙනවා. හොඳයිනේ. වැටෙනවා ඉතින්. තිබ්බද? පිගි ලස්සනයි. ලස්සනයි ඉතින්. පිගි. බන් කාලා තේ එකක් බොනවා පිගි. ඔයා නම් කන්න ඉතින් ෆිෂ් බුරියානිනේ රෑට. අද මම පිනුත් කරගත්තා. බර්ගර් බන් 3ක් පරිත්‍යාග කරලා. ඉතින් ඒ පිනුත් ඉස්ත දෙවි දේවතාවුන්ට අනුමෝදමක්ම වේවා. දෙවියන් සතුටු කරන්න තමයි දිනපතා පින් දහම් වල යෙදෙන්න ඕන. මොනවාද බං කෙහෙල්ගෙඩි දෙකක් අරන් ඇවින් තියෙන්නේ. වැඩිපුර ගේන්න එපා. අර නාගසියලා ආප්ප කන්න කෙහෙල් කන් කඩා ගන්නවා වගේ කඩේ. අද එපා කියනවාද බං මම කෑම බීම මම නැති බැරි අයට හරි දෙනවනේ.